හරි මේක මිස් කරගන්න එපා නිකන්වත්. විශේෂයෙන් මේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය කියන්නේ අපි වගේ දුප්පත්තුන්ට මේ නැගිටලා මේ ලෝකේ රජ වෙන්න තියෙන සෑහෙන බලගතුම අවිය ප්‍රධානම පාර තමයි මේක. අවුරුදු 11ක ඉස්කෝලේ ගිහලා සබ්ජෙක්ට් 9 පාස් වෙලා ඔගේ හොඳ රිසල්ට්ස් එකක් දාන්න බැරර වැඩක් නැහැ. දැම්ම පටන් ගන්න දැම්ම මේ මොහොතේම කරන්න. මගේ හිතේ එදා ඉඳන් තිබිච්ච දෙයක් තමයි මම අම්මටයි අප්පච්චිටයි වැඩි කාලයක් දුක් විඳින්න දෙන්නේ නැහැ. මේගොල්ලෝ කරේ ගොවිතැන්. මේක හරි අපූර්ව ලස්සන රැකියාවක්. හැබැයි මහන්සි වෙන්න ඕනි. ඉතින් කායික ශක්තිය සෑහෙන්න තියෙන්න ඕන. මහ පොළොවත් එක්ක කොට්ටු වෙන්න ඕනි. ඒක හරි වෙහෙසක් ඉතින්. කාලේ වයසට යනකොට අම්මට තාත්තට කායික ශක්තිය අඩු වෙනකොට මං හිතපු හැම දෙයක් තිබුණා. මගේ වැඩි කාලයක් මගේ අම්මට අප්පච්චිටයි මම මහ පොළොවත් එක්ක කොට්ටු වෙන්න දෙන්නේ නැහැ. ඇයි මම මේ ඉගෙන ගන්න? ඇයි මට ඉගෙන ගන්න නැතුව හිටියනම් මොනවද හම්බෙන්නේ? ඉගෙන ගත්තොත් මොනවද හම්බෙන්නේ? ඔය හැම වෙලේම මේක සංසන්දනය කරන දේ ප්‍රතිඵල මොනවද කියලා බලන්න. ඇයි මේක කරන්නේ? කල්පනා කරන්න. කල්පනා කරොත් ඔයාලට තේරෙනවා මම මේක කළ යුතුයි කියන තැන ඔයාට හොඳටම තේරෙනවා. අපි කොච්චර කිව්වත් හරිද? අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔයාම මේක කල්පනා කරන්න පැත්තකට වෙලා එතකොට ඔයාට තේරෙනවා තව අවුරුදු 6ක් 7ක් 8ක් ඉස්සරහට ඔයා හිතන්න ඔයා කොතනද ඉන්නේ මොනවද කරන්නේ ඔයාට මොනවද තියෙන්න ඕනේ. ඒක හැමදේම හිතන්න. එතකොට අපි කියන්න ඕනේ ඔයාම පටන් ගන්නවා ගේමට බහින්න. බහලා ඔයාම පටන් ගන්නවා මේක කරන්න. ඒක තමයි පුතා මේකේ තියෙන සීන් එක. හොඳට පරිස්සමින් කල්පනා කරන්න. ඔයාගේ ගෙදර ආර්ථික තත්ත්වය දන්නේ හොඳටම ඔයා. අපි නෙවෙයි. අම්මා තාත්තා කොහොමද ඔයාට කන්න බොන්න දෙන්නේ? හරිද? ගේම් එක ගහන්නේ කොහොමද? සල්ලි හොයන්නේ කොහොමද? මේ ඔක්කොම දන්නේ ඔයා. ඒ නිසා ඔයා ශේෂයෙන් මේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය කියන්නේ අපි වගේ දුප්පත්තුන්ට මේ නැගිටලා මේ ලෝකේ රජ වෙන්න තියෙන සෑහෙන බලගතුම අවිය ප්‍රධානම පාර තමයි මේක. හරි මේක මිස් කරගන්න එපා නිකන්. අවුරුදු 11ක ඉස්කෝලේ ගිහලා සබ්ජෙක්ට් 9 පාස් වෙලා ඔගේ හොඳ රිසල්ට්ස් එකක් දාන්න බැරර වැඩක් නැහැ. දැම්ම පටන් ගන්න දැම්ම